හැමදාම ඔයාලා කියවනවා. අද මං කියවන්නේ. මේක මං මුලින්ම ලියපු Facebook එකේ ලියපු කතාවක්. අඩුපාඩු තියෙන්න පුළුවන් මං අලුතින් එඩිට් කරන්නේ නැහැ. ඒක ඒ විදිහටම දානවා. හොඳද නරකද දැනෙන දේවල් ඔයාලා කියවගෙන යන්න. නෙද්දුණු සංසාර යාත්‍රාව පළවෙනි දිගහැරුම සුන්දර මහනුවර දිසාවේ විරාජමාන බැබලෙන සූරිය බණ්ඩාර වලව්වේ එකම කාල ගෝත්‍රයකි. අන් සෑම දවසකම නිසංසලේ පසුවන සූරිය බණ්ඩාර වලව්ව වෙනදා නොමැති අපූරු සිරියකින් දිස්සන බවද නොරහසකි. සිරියා කොහෙද බංද? ඉඩකට වරෙන් මේ එනවා අපි මෙන්කි මේ එනවා. අවුරුදු 70ක පමණ කාන්තාවක් ඇඳසිරි චීතරෙක් දෙන දෑත පිසින පැමිණි වලව්වේ කාමරයට නැවතුණි. අපේ මිනිහා යටහත් පහත් විලාසයෙන් කතා කරමින් පස්කටු ගැහෙනින් බලා සිටියේ සූරිය බණ්ඩාර වලව්වේ බවලතිය දෙසයි. පුංචි මහත්තයා කාමරේ අස්කොලා දුඹ. එහෙමයි දෙන්නේ. කිසිම අඩුපාඩුවක් වෙන්න බෑ. එහෙමයි නේද? මොනවද ඔයාලට හදුවේ? සූදු කකුළු බත් වල රැව් මාළු හින්දලා පරිප්පු වේලා අගුණකොළ සම්බෝල හදලා රපටන් බැද්දා පෙමෙනකි. වතුරු පසට ආනමාළු කෙසෙල් කිරි පැණි පළතුරු සලාද තියෙනවා නේද? පුංචි මහත්තයා ආසම කෑම මොනවා හරි රැයට විශේෂ මොනවා හරි හදන්න ඕන. එහෙමයි නේද? මං හදන්නම් නේද? දැන් ඵලයක් ගිහින් වැඩ කරගන්න. මුළු ගම්පළාතේම විරාජමානව වැඩ සිටින සූරිය බණ්ඩාර වලව් කිව්සැනින් සියල්ලෝම අධිකඩියක් දක්වති. ඒ එතරම්ම සූරිය බණ්ඩාර මෙන්කී තම ආධිපත්‍ය පතුරවමින් සිටින බැවිනි. කොටින්ම ගම්මුන් තම බල පක්ෂපාතීත්වය දක්වනුවත් වලව්වේ නිදහසට ලක් වේවා සිතා හයියෙන් හුස්මක් නොගැනීමට ප්‍රවේශම් වෙති. චෝදි නැමති නැගිටින්නට වත්තරේ අයියෝ ඇයි සීලම්ම වත් ටිකයිනේ තව ටිකක් නිදාගන්න අපේ නැගිටිට පුංචි මහත්තයා බලන්න වෙන්නේ. ඔන්න මං දන්නේ මෙච්චර වෙලා ඇයි මේ ගතිය නිදා සිටි තරුණිය උත්තරී සෝවසේ වියන්නේෙන් බිමට පැන්න. එහෙම බැලු ඇඟට ඉහළ දිග්ගේ සවිතර දෙවූ තරම් විශාල ඔරලෝසුව දෙස. ඒ සටහන් වූ වේලාව දුටු තරුණිය අයියෝ සීලම්ම ඇයි මට කතා කළේ නැත්තේ කියාගෙන ආයෙත් පාරක් ඇඳට ඉඳගත්තා. ඒ වෙන කවුරුත් නෙමෙයි සූරිය බණ්ඩාර වලව් මිනිබිරියක් වන උම්යංගනා බිරාවි සූරිය බණ්ඩාර. සූරිය බණ්ඩාර පරම්පරාවේ වර්තමාන පුරුක. කෙල්ල මේ හැඩ හොඳයි වැටෙන්නේ සූරිය බණ්ඩාර වලව් ලොකුම මුලාවෙන්. පූර්ණ නිර්දුණු සූරිය බණ්ඩාරව දැක බලාගෙන තිබෙන අවස්ථාව නැති වී ගියන බයට. මැනිකේ පුංචි මහත්තයා තවල් කෑම වෙලාවට එන්න කියලා මට සිරියන් හොයන්න. අය මැනිකේ ලෑස්ති වෙන්නකෝ. කෙල්ලගේ මුහුණ සෙනහවල් අහුරකි. ඇත්තමද සීලම්මා? මං කවකින් පිළිමකට බොරු කිව්වා. මං ටක් ගාලා ලෑස්තිලා එන්න. කියාගෙන කෙල්ලගේ ඇසල මොහොන නාද කාමරේ දුවගෙන යද්දී බල සීලා අපිට හැරුණි කරන් දෙන වැඩ කර්ම නැති කියලා.